ඔය ඇත්තු ගාව මෛත්‍රියක් කරුණාවක් නැත්තම්. සත්ව හිංසාව, සත්ව ඝාතනය මේවා Taman ගාව තියෙනවා. මතක තියාගන්න. ඒකෙන් අදහස් කරන්නේ නැහැ හරක් විතරක් නෙමෙයි, එළුව විතරක් නෙමෙයි, මැස්ස මදුරුව උකුණ මකුණ වුණුත් සත්තු තමයි. සත්ව හිංසාව කියන්නේ ඔක්කොම හිංසාව. ඒ වුණත් පින්නත් නේ ඔය සත්ව ඝාතනයෙන් මිදෙනවා නම් ඒ ඇත්තන්ට සසරක් බලවත් කර්ම වේගයක් නොවුනොත් ඇරෙන්නට ඔය වගේ ආපදා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අද සමාජය තුළ මේ සත්ව හිංසාව ප්‍රාණඝාතය පිරීලා ඉතිරිලා ගිහිල්ලා. අදත් ආදානේ නොදුන් දෙය ගැනීම. මේ ඇත්ත හිතන්නේ ඔක්කොම මේ අල්ලලා ගිහිල්ලා අර ගන්නට ඕනේ කියලා ඔක්කොම. නොදුන් දෙය ගන්න තියෙන එක ගිහිල්ලා අතින් අල්ලලම ගන්න ඕනේ නැහැ. අපි හිතමු දැන් රස්සාවට යනවා. කී දෙනෙක් රස්සාව අවංකව කරනවද? අද 99ක් අපි තවත් අඩු කලකම 75කට වැඩිය. 75කට වැඩිය රස්සාවල් කරන ඇත්තෝ රස්සාවට වැඩිය වංචාව නෙමෙයිද කරන්නේ? ඒතර වංචා කළා පඩියක් ගන්නවා. අදින්නා දානා නෙමෙයිද? ඒතර ඒක අදින්නා දාන දුන් Tamanට අයිති නැති දෙයක් තමයි. Taman දැන් සමහර ගුරුවරු හිතන්න බලන්න. ගුරුවරු බොහෝ විට වැඩට යන ඉස්කෝලේට යනකොට වෙලාව පරක් වෙලා. පීරියඩ් එකක් විතර පාන. හුඟක් ගුරුවරු. අපි හුඟක් හරි ටිකක් හරි කියමු. ටිකක් ගුරුවරු. වෙලාව පරක් වෙලා. ඒගොල්ලෝ කියන මේ අපිට බස් එකේ යන්න තියෙනවා, බස් අල්ලන්න තියෙනවා, ගෙදර දොර වැඩ තියෙනවා, අපිටත් ළමයි ඉන්නවා. නේද? හැබැයි ගුරුකම වෙනින් එකක්. දැන් කොහොම වුණත් පැය පීරියඩ් එකක් නැති වෙනවා. දවසකට පීරියඩ් 1යි, සුමානකට පීරියඩ්ස් 5යි. එතකොට සුමාන 4ට පීරියඩ්ස් 20යි. සුමාන 4ට පීරියඩ්ස් 20යි කියලා කියන්නේ දවස් කීයද එතකොට? දෙකමාරයි. ඒක දවස් දෙකමාරක පඩියයි හොරකම් කරලා තියෙන්නේ. අදින්නා දාන නෙමෙයිද? එතන වෙන්නේ අදින්නා දාන. දැන් ඔය එක ක්‍රමයක්. ඉතින් සමහරක් වෙලාවට වැඩ පොලේ තියෙන ඒවා සාක්කුවේ දාගෙන එනවා හිමීට. Tamanට වැඩ කරන්න තියෙන දේවල් ටික ඒක ගෙදර අරගෙන එනවා. අදින්නා දාන නෙමෙයිද? ඔය වගේ ක්‍රම වලින් අදින්නා දාන්නේ ඕන තරම් එනවා. ඊගාවට කාම මිත්‍යාචාරය නොකරන තැනක් හොයාගන්නත් බැරි තරම්. අද අපිට කෙලින්ම පේන්නේ නැති වුණාට සමාජ පසුබිම දිහා බලපුවාම පිරිසිදු කාන්තාවක් හොයාගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක් කියලා හොඳට පැහැදිලි. සමහරක් වෙලාවට ගෙදරට ගියාම අම්මෙක් වශයෙන් ගෙදරට යනවා. ඒ වුණාට ඇත්තටම අම්මෙක් කියලා දරුවන්ට මුණ දෙන්න පුළුවන්ද ඒ අම්මට කියන එක විලිබිය තියනවා නම්. ඒ අම්මට මුණ දෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒ තරමටම අර විලිබිය කියන ඒවා සමාජයෙන් පහ වෙලා ගිහිල්ලා. එතකොට මේ තත්වයක් තියෙන්නේ. බොරුව රටේ මුල ඉඳන් අගට යනකල්ම බොරුව නෙමෙයිද? මුල ඉඳන් අගට යනකල්ම බොරු කියන්නේ. බුදුහාම දේශනා කරන්නේ බොරු කියනවා නම් මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ කියලා. ওই තත්ත්වයේ තියෙනවා. ඊගාවට සුරාව ලංකාව සුරා ආකරයක්. එතකොට මේ තත්ත්වයක් තියෙන්නේ. 80%කට වැඩිය. මම දැක්ක ඊයේ පෙරේද යනකොට මේ තියෙනවා එක්තරා පල්ලියක් ගාව දාලා නත්තල් එනවා බෝතලේ රජ වෙනවා ජේසු පරදිනවාද මොකද්ද කියලා දාලා තිනවා. ඉතින් ඇත්තනේ. හැබැයි ඒක මොකද කිතුසර කියන එකෙන් තමයි ඒක දාලා තින්නේ. ඒ ඇත්තම තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ආගම් ભેදයක් නැහැ මුළු රටම බෝතලෙට යට වෙලා ඉවරයි. එතකොට දැන් මෙහිම පසුබිමක් යටතේ ඔය ඇත්තු ගිහිල්ලා දෙයියන්ට කියනවා කියලා අනේ දෙයියනේ මට පිට වෙන්නේ කියලා. විපතට වැටලා තියෙන්නේ මොකද්ද? මොකක් හින්දාද? මේවා කරලාමයි. මේවා කළා විපතට පත් වෙලා ගිහිල්ලා දෙයියන්ට කියනවා දෙයියනේ මට පිට වෙන්නේ කියලා.